සුබ දවසක්. අදත් අපි වාරන්ට් එකේ එකතු වෙලා ඉන්නේ මේ දවස්වල පැවතින රජයේ විභාග සඳහා කාලීන තොරතුරු සමගින් සාමාන්‍ය දැනුම සඳහා උත්තර සපයන්න. අද අපි ප්‍රශ්න 25ක් කතා කරනවා. ඒත් ඔයාලා මොන දෙන්නේ ග්‍රාම නිලධාරී විභාගයට මේ තොරතුරු පිළිබඳව අවබෝධය ඉතාමත් වැදගත් වේවි. 2026 ගුරු විභාගයේ සහ ග්‍රාම නිලධාරී විභාගයේ සඳහා කාලීන තොරතුරු. පළවෙනි ප්‍රශ්නය 2026 වසරේ ශ්‍රී ලංකාව සමරනු ලැබූ නිදහස් සංවත්සරය කීවැනිද? 2026 වසරේ පැවැත් වූ නිදහස් සංවත්සරය කීවැනි සංවත්සරයද? 78 වෙනි සංවත්සරය. ග්‍රාම නිලධාරීවරයෙකු ඍජුවම වග කියනු ලබන පරිපාලන නිලධාරියා කවුද? ග්‍රාම නිලධාරීවරයෙකු ඍජුවම වග කියන පරිපාලන නිලධාරියා කවුද? ප්‍රාදේශීය ලේකම්තුමා. ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මූලික අරමුණ කුමක්ද? ග්‍රාම නිලධාරී ව්‍යාපෘතියේ මූලික අරමුණ කුමක්ද? ග්‍රාමීය දත්ත ඩිජිටල්කරණය සහ සේවා කාර්යක්ෂම කිරීම. ග්‍රාමීය දත්ත ඩිජිටල්කරණය සහ සේවා කාර්යක්ෂම කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද? 331යි. ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත් වූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්. 2026 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වයේ දරන රටක් නොවන්නේ මින් කුමක්ද? බ්‍රසීලය. ඒ කියන්නේ ඇමරිකාව, මෙක්සිකෝව, කැනඩාව කියන රටවල් 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සත්කාරකත්වයේ දරන රටවල්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වත්මන් මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් කුමන රටේ අයෙක්ද? ඇන්ටෝනියෝ ගුටරෙස් කුමන රටේ පුද්ගලයෙක්ද? පෘතුගාලයේ. ලොව වැඩිම ජනගහනයක් සහිත රට ලෙස දැනට පිළිගන්නේ කුමන රටද? ලොව වැඩිම ජනගහනයක් සහිත රට ලෙස දැනට පිළිගන්නේ ඉන්දියාව. මේ දිනවල නිතරම කතා වෙන IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේ පිහිටා ඇත්තේ කොහේද? IMF මූලස්ථානයේ පිහිටා ඇත්තේ වොෂින්ටන් DC. වොෂින්ටන් DC. 2025 වසරේ COP29 දේශගුණික සමළුව පැවැත්වුවේ කුමන නගරයේද? 2025 දී මේ දේශගුණික සමළුව COP29 පැවැත්වුවේ බකු නගරයේ. බකු නගරයේ. බ්‍රික්ස් සංවිධානයේ මූලික සමාජික රටක් නොවන්නේ බ්‍රික්ස් සංවිධානයේ මූලික සමාජික රටක් නොවන්නේ ජපානය. කියන්නේ බ්‍රසීලය, රුසියාව සහ ඉන්දියාව ඒකේ සමාජිකයෝ නොවන්නේ ජපානය. ඉන්දියාවේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා බලයට පත් වූයේ කීවෙනි වරටද? මෝදි මහතා බලයට දැන් පත් වෙලා ඉන්නේ 3 වෙනි වරට. ChatGPT තාක්ෂණය හඳුන්වා දුන් සමාගම ChatGPT තාක්ෂණය හඳුන්වා දුන් සමාගම OpenAI. ChatGPT තාක්ෂණය හඳුන්වා දුන් සමාගම OpenAI. තිරසාර සංවර්ධන ඉලක්ක ජයගත යුතු ඉලක්කගත වසර 2030. තිරසාර සංවර්ධන ඉලක්ක ජයගත යුතු වසර 2030 SDG. මේ ඉලක්ක සපුරාගත යුතු වර්ෂය 2030. පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන STEM අධ්‍යාපන ක්‍රමයේ එම් අකුරෙන් අදහස් වන්නේ මැතමැටික්ස්. පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන STEM අධ්‍යාපන ක්‍රමයේ එම් අකුරෙන් අදහස් වන්නේ මැතමැටික්ස්. ශ්‍රී ලංකාවේ වත්මන් කියන්නේ 2026 වසරේ මේ වන විට මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වන්නේ සමන්ශ්‍රී රත්නායක. මේ වන විට මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සමන්ශ්‍රී රත්නායක. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට
හදිසි පැමිණිලි ඉදිරිපත් කළ හැකි කෙටි දුරකථන අංකය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හදිසි පැමිණිලි ඉදිරිපත් කළ හැකි කෙටි දුරකථන අංකය 1929. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට හදිසි ඇමතුම් අංකය 117. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමට ඇති හදිසි ඇමතුම් අංකය 117. රජයේ නිලධාරීන්ගේ විනය සහ පරිපාලන රීති ඇතුළත් ප්‍රධාන ලේඛනය. රජයේ නිලධාරීන්ගේ විනය සහ පරිපාලන රීති ඇතුළත් ප්‍රධාන ලේඛනය ආයතන සංග්‍රහය. 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නැත්නම් චෝගම් පැවැත්වීමට නියමිත රට ඇන්ටිගුවා සහ බාර්බුඩා. 2024 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට නියමිත රට ඇන්ටිගුවා සහ බාර්බුඩා. SpaceX සහ ටෙස්ලා සමාගම්වල හිමිකරු වන ලොව ධනවත්ම පුද්ගලයෙකු ලෙස සැලකෙන්නේ ඉලෝන් මස්ක්. SpaceX සහ ටෙස්ලා සමාගමේ හිමිකරු කවුද? ඉලෝන් මස්ක්. 2026 ශ්‍රීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට ඉතාලිය. 2026 ශ්‍රීත ඔලිම්පික් උළෙල පැවැත්වෙන රට ඉතාලිය. ලෝක බැංකුවේ වත්මන් සභාපතිවරයා අජේ බංගා. ලෝක බැංකුවේ වත්මන් සභාපතිවරයා අජේ බංගා. නොබෙල් සාමත්‍යාගය පිරිනමනු ලබන නගරය ඔස්ලෝ නගරය. නොබෙල් සාමත්‍යාගය පිරිනමනු ලබන නගරය ඔස්ලෝ නගරය. ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටා ඇත්තේ කුමන රටේද? ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටා ඇත්තේ පිලිපීනයේ. ඉතින් අපි අදත් ඔයාලට එක්ක පාඩම තොරතුරු 25ක් වගේ ප්‍රමාණයක් පිටාගත්තා. හිත පැවැත්වෙන ග්‍රාම නිලධාරී විභාගයේදී මේ තොරතුරු වලට වැදගත් වේවි. ඊටම රජයේ සහ අනිකුත් විභාග සහ අපේ YouTube නාලිකාව හා සම්බන්ධ වෙන්න. අපේ channel එක subscribe කරගන්න. අන්තිමට subscribe කරලා like එකක් දාන්න.